නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥා නිධානා විපංච සංඛාති කලාභ විවාද සූත්‍රය සුත්ත නිපාතයේ පිටු අංක 272 තුල ඔන්න ඔය ගාථාව මට හම්බුණා පහුගිය සතියේ. දැන් මේ Nirodhe ඉන්නකොට අපේ විඥාණයට වෙන වැඩි විස්තර කරලා තියෙන විද්‍යාත්මක තැනක්. ඒකට අපි මේ කතා කරන්නේ Nirodhe ගැන විතරයි. වෙන අපේ දේශනාවල මොකුත් කතා කරන්නේ නැහැ. ඒකට Nirodhe කියන්නේ මොකද්ද? විඥාණය නිරුද්ධ වුණ මොහොත. විඥාණය නිරුද්ධ වුණ මොහොතට තමයි නිරෝධ කියලා කියන්නේ. ඒකට මේ කලහබ විවාද සූත්‍රයේ විස්තර කරන්නේ විඥාණය නිරුද්ධ වුණාම ඇති වෙන ස්වභාවය. න සංඤ සංඤී විඥානය නිරුද්ධ වුණාම මොකද වෙනවා කියන්නේ? න සංඤ සංඤී සංඥා නැහැ. මොන සංඥාද? මේ ප්‍රකෘති සංඥා නැහැ. ප්‍රකෘති සංඥා නැහැ. න විසඤ්ඤ සංඤී ප්‍රකෘති සංඥාත් නැහැ. සිහිය නැති වෙලත් නැහැ. හොඳේ. නෝපි අසඤ්ඤී අසඤ්ඤ තලවලත් නැහැ. අසඤ්ඤ තල කියලා කියන්නේ ඔය එකම දෙයක් වඩලා කොහෙට හරි එක සංඥාවක් කේන්ද්‍රගතගෙන යන තැනක් තමයි අසඤ්ඤ. මෙතන එහෙම එකක් නැහැ කියලා මේ කියන්නේ. නෝපි අසඤ්ඤී න විභූත සංඤී ධාන වල ලැබෙන අරූප ධානත් මෙතන නැහැ. ඒවං සමේතස්ස විභූති රූපං හැබැයි රූපත් නැහැ. රූප කියන්නේ මොනවද අපි දැන්? අපි දැන් රූප කියන්නේ ඇහැට දකින රූප විතරක් නෙමෙයි. රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, මනෝ රූප. මේ රූප හයමත් නැහැ. සංඥා නිධානාභි ප්‍රපංච සංකා. ඒකට හේතුව තමයි මෙතන කිසිම බැඳීමක් නැති නිසා අපි ඒ ස්වභාවයකින් යුක්තයි. එහෙනම් එතකොට Nirodha දන්නේ නැති Nirodha කියන මාතෘකාව ස්පර්ශ නොකරපු අර බමුණන්ගේ ධාන ඵල විස්තර කරන සතර දහන් වඩන භාවනා ක්‍රමවල නියැලෙන අයට මේ Nirodha කියන එක පිළිබඳව ගැටලු. ඒගොල්ලෝ Nirodha කියන එකක් අහලත් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ Nirodha කියන්නේ රහතන් වහන්සේලාගේ කියන එක විතරයි. දැන් පොතේ තියෙන කොහොමද Nirodhaට යන්න පුළුවන්? රහතන් වහන්සේලාට විතර. ඒගොල්ලන්ට රහතන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. බුදුහාමුදුරුවෝ හැම කෙනෙක් ගැන කතා කරන්නේ නැහැ. පුජ්‍යල දිට්ඨියකින් අත මිදුන තැන තමයි නිවන. පුජ්‍යල දිට්ඨියක් නැහැනේ නිවන තුල. එහෙනම් රහතන් වහන්සේ කියන්නේ කවුද? පුජ්‍යලද නැන්ද? එතන නිවනක් නැහැනේ. දැන් ඔය බමුණෝ දැම්ම කයට නිවන. බමුණෝ කයට නිවන දාපු නිසා මිනිස්සු මේ කයේ නිවන තමයි හොයන්නේ. දැන් මෙතන මේ කලහබ විවාද සූත්‍රයේදී කියන්නේ මේ සිතේ නිවන ගැන. කය ඔහේ තිබුණා වයි සිතේ නිවන ගැන තමයි කතා කරන්නේ. එතකොට සිතේ නිවන තියෙනකොට ඉන්ද්‍රියන් හයෙන් ගන්න සංඥා නැහැ. ඉන්ද්‍රියන් හයට ගෝචර වන රූප නැහැ. හැබැයි එහෙම උණයි කියලා ඔහු අසිහෙනුත් නැහැ. මොහු ධාන තලයකට දක්වන අරූප ධාන ඒ වගේත් නැහැ. අසඤ්ඤයි කියන ස්වභාවයේත් නැහැ. ඒ නිසා මොහු කිසි බැඳීමක් නැතුව මේ ඉන්න ස්වභාවය තමයි ඔය Nirodhe කියලා කියන්නේ. ඉතින් මේක දන්නේ නැති අය ඔය Nirodheට අසඤ්ඤ තලයට යනවායි කියලා තමයි කියන්නේ. අපි සිතුවිලි අයින් කරන්නේ
මොකද්ද අපි කරන්නේ? අපි සිත දෙස බලාගෙන ඉන්න ප්‍රායෝගික වැඩ පිළිවෙල විතරයි කරන්නේ. එතකොට සිත දෙස ප්‍රායෝගිකව බලාගෙන ඉන්නකොට වෙන වැඩක් තියෙනවා උතන. එතකොට දැන් සිතයි විඥානයයි කියලා අපි බෙදා ගන්නවා ප්‍රධාන කොටස් දෙකකට. එතකොට මේ බුදුදහම කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ සිත සහ විඥානය පිළිබඳව සිදුරු කරන ආර්ය පරිශ්‍රණය. එතකොට අපි ආර්යෝ කියන්නේ කාටද මේ? දැන් අපි දන්නේ ආර්ය කියලා ගත්තාම සෝතාපන්න, සකෘදාගාම, අනාගාමී, අරහත් කිය ඉන්නවා ඉතින්. එහෙම වෙන්න ඇති. එතකොට මේ ආර්ය කියලා කියන්නේ අනාර්ය ස්වභාවයෙන් මිදුණා අය. ඔව් අනාර්ය ස්වභාවයේ අනාර්ය මොකද කරන්නේ? ඒගොල්ලෝ මේ සම්මුති ලෝකේ වැඩ කර මේ ලෝකාධ්‍යයනයක් ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ පින්කම් පිළිබඳ අධ්‍යයනය කරනවා, පව්කම් පිළිබඳ අධ්‍යයනය කරනවා, භාවනා පිළිබඳ අධ්‍යයනය කරනවා, ත්‍රිපිටකය ගැන අධ්‍යයනය කරනවා, බුදුන් වහන්සේගේ ඉතිහාසය ගැන අධ්‍යයනය කරනවා, මේ ජාතක කතා පිළිබඳ අධ්‍යයනය කරන ඕව තමයි මේ අනාර්ය වැඩ. ඒව ආර්ය නෙමෙයි. ඒව අනාර්ය වැඩ. මේ ලෝකේ වැඩක් ඒක. ලෝකේ වැඩක් කියන්නේ විඥානයේ වැඩක්. එතකොට ආර්යගේ වැඩේ තමයි මේ විඥානය නිරුද්ධ කරන අධ්‍යයනය. එතකොට විඥානය හැදෙන්නේ අරමුණු ආපුවම අරමුණු ගැන විශ්ලේෂණය කරනකොට තමයි ලෝකය හැදෙන්නේ. එතකොට ලෞකික ලෝකයේ අයොන් ඔය වැඩේ කරනවා. එතකොට ලෞකික ලෝකෙ මිදුනහම මෙන්න මේ ලෝකෝත්තර වැඩේ කරනවා. එතකොට මේ ලෝකෝත්තර වැඩේ කියලා කියන්නේ ලෝකය කියන්නේ විඥාණයට. එහෙනම් විඥාණයෙන් අයින් වුණ තැන තමයි ලෝකෝත්තර කියන්නේ. එහෙනම් එතන තමයි ආර්ය කියලා කියන්නේ. එහෙනම් එතකොට ආර්ය පෘථග්ජන. පෘථග්ජනයාගේ වැඩේ තමයි ලෝකය ගැන අධ්‍යයනය කරන්නේ. එතකොට කවුරු හරි ලෝක විෂයක් ගැන අධ්‍යයනය කරනවා නම් ඒ මොහොතේ පෘථග්ජන. මේක කොහොම පැහැදිලි කරන්නද කියලා තේරෙන්නේ නැහැ. මේ පොතේ තියෙන කතන්දරේ හාත්පසින්ම වෙනස්. මේ පොත ලිව්වේ කවුරු කොතන කොහොම ලිව්වද කියලා අපිට තේරුම් ගන්න බෑ. ඉතින් කෙසේ වෙතත් අපිට මේ පොතක් දීලා තියෙනවා. දැන් අපේ ඉතිහාසය අවුරුදු 2500යි. බුද්ධ ඉතිහාසය නේද? එතකොට බුදුවරු දෙන්නෙක් අතර කාලය කොච්චරයිද? දැන් කියන්නේ කල්ප ගාණක් කියලානේ කියන්නේ. නේ දැන් අපේ බුදුහාමුදුරුවන්ට පෙර බුදුහාමුදුරුවෝ කවුද හිටියේ? කාශ්‍යප බුදුහාමුදුරුවෝ මේ බුදුහාමුදුරුවෝ අතර කල්ප කීයක් ගිහලා මම දන්නේ නැහැ ඒවා. විශාල කල්ප ප්‍රමාණයක් ගිහලා තියෙනවනේ නේද? එතකොට මේ කල්පයක් කියලා කියන්නේ ඉතින් සෑහෙන අවුරුදු ප්‍රමාණයක්. නේද? එතකොට පෙර බුදුවරයෙකුගේ පිළිම මේ බුදුවරයාගේ කාලයට තියෙන්න විදිහක් නැහැ. මොකද ඉතර කල්පයක් දුරයිනේ ඒවා දිරන්න එපා මේ පිළිම. නේද? එතකොට දැන් අපි දන්න බුදුහාමුදුරුවන්ගේ කාලේ 2500යි. ඒකත් අපි දන්නේ ඔය මහා වංශයෙන් තමයි දන්නේ. එතකොට දැන් අර මහාචාර්ය සෝමදේව කියන මහත්තයා හොයාගෙන තියෙන අවුරුදු 5000කට එහා පැරණි බුද්ධ ප්‍රතිමා හොයාගෙන තියෙනවා බලංගොඩ ප්‍රදේශයේ. එතකොට එහෙමනම් මේ 2500යි කියලා හිතාගෙන හිටිය මහා වංශේ. එක්ක බුදුහාමුදුරන් කාල 2500ට පෙර වෙන්න ඕනේ. එහෙම නැත්නම් කාශ්‍යප බුදුහාමුදුරන්ගේ බුද්ධ රූප අපට හම්බ වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ බුද්ධ රූප කියලා හිතාගෙන ඉන්නේව අපේ බුදුහාමුදුරන්ගේ නෙමෙයි. ඒව නිකන් වෙන කාගේ හරි දේවල් වෙන්න ඕනේ. මොකක් හරි එකක් වෙන්න ඕනේ. කොහමරි අවුරුදු 5000කට පැරණි බුද්ධ ප්‍රතිමා හම්බෙලා තියෙනවා කියලා මේ දවස්වල පත්තරේ තිබ්බ අන්තර්ජාලයේ තියෙනවා. දැන් වෙනවා දැන් මේව තමයි ලෝක විශ්ය අධ්‍යයනය කරන අය කරන්නේ. ඒව ලෝකයේ වැඩ. දැන් ඔව ගත්තම දැන් අපි කොහොමද ගලප්පගෙන අපේ බුදුහාමුදුරන්ගේ අවුරුදු 2500යි අවුරුදු 5000කට එහා බුද්ධ ප්‍රතිමා තියෙනවා. බුදුරු දෙදෙනෙක් අතර කල්ප ගණනාවක් තියෙනවා. එච්චර කල්ප ප්‍රමාණයක් බුදු පිළිමම පළවලට එහෙම තියෙන්න පුළුවන්ද? මොන හරි ගල් වලින් මොන හරි හදන්නේ. ඉතින් මේ ගැටලු. දැන් ලෝක විශ්ය අධ්‍යයනය කරනකොට ඔය ගැටලු දෙන නිසා බුදුහාමුදුරන් ලෝක විශ්ය ගැන හොයන්න යන්න එපා. ඒ විඥානයේ වැඩ. ඉතින් අපිට තියෙන මේ විඥානයෙන් මිදෙන වැඩ පිළිවෙල. එහෙනම් විඥානයෙන් මිදෙන වැඩ පිළිවෙල තමයි මෙන්න මේ ලෞකිකත්වයෙන් මිදී. ඒතර ලෞකිකයි කියන්නේ විඥානය. ලෞකිකත්වයෙන් මිදෙනවයි කියලා කියන්නේ විඥාණයෙන් මිදෙන.
ඒතකොට විඥාණය මිදුනහම අපේ සිතේ ස්වභාවය තමයි මේ කලහ විවාද සූත්‍රයේදී විස්තර කරන්නේ. එතන සංඥා නැහැ. දැන් මොනකට සංඥා නැහැයි කියනකොට අර අසංඥායි කියන අයට මේ සූත්‍රේ බලන්නයි කියන්නේ. ඒතර අපි දැන් කියන්නේ මේ සංඥා නැති වුණ ගමන්ම අසංඥ වෙන්නේ නැහැ කියලා මේ සූත්‍රයේ තියෙනවා. ඒතකොට ඒ කොයගොල්ලෝ කොහෙන් හරි කඩපාඩම් කරගෙන තමයි කියන්නේ අසංඥතර වලට යනවා කියලා. එතන මේක එක්කම පෙන්නන්න මෙන්න කලාප විවාද සූත්‍රයේ සුත්ත නිපාතයේ 272 වෙනි පිටුවේ තියෙනවා න සංඤ සංඤේ න විසංඤ සංඤේ නෝපි අසංඤේ. සංඥා නැති උනායි කියලා අසංඤ වෙන්නේ නැහැ. අසංඥත් නෙමෙයි හැබැයි සංඥත් නැහැ. හැබැයි මේ සිහිය විකල් වෙලත් නෙමෙයි. ඒ නිසා ඔය නොදන්නා අය කාගේ හරි බණ කියන්නේ. ඒ කාගේ හරි බණ කියපුවාම Tamanta අත්දැකීම් නැතුව කටපාඩමේ ඉතින් අර පොතේ තියෙන එක මේ පොතේ තියෙනවා කියක ඉතින් විස්තර කර කර ඉන්න පුළුවන්. නමුත් මේ අධ්‍යයනය කරපුවම Tamanta තමයි තේරෙන්නේ අපි සංඥා නැතුව ඉන්නවා. හැබැයි අපි සිහිය විකල් වෙලා නැහැ වෙලා. ඒකට මේ සංඥා නිරෝධය දැන් ත්‍රිපිටකෙත් තියෙනවා. මොකද තියෙන දැන් මේ සංඥා වේදිත නිරෝධ සමාපatti. සංඥා නැති නිරෝධය. සංඥා වේදිත නිරෝධය. ඉතින් ඒකෙත් තියෙනවා ඉතින්. ඒක රහතන් වහන්සේලාට සංඥා නැති වුනහම ඒගොල්ලොත් එතකොට අසංඥතල ඉපදෙනවද එතකොට? ඒගොල්ලොත් නිරෝධය. ඉතින් මේ කවුරු අර බමුණගේ පොතේ තියෙන මොකක් හරි අරගෙන මහා ලොකුවට ඉතින් විද්‍යාඥයෝ කියලා ඔප්පු කරගන්න හදනවා. ඒ නිසා මේ තමන්ට කොහොමද හරි දවසක ධහම අවබෝධ වෙනකම් බණ කියන්න යන්න එපා කිව්වේ ඒක ආනන්තර්ය පාප කර්මයේ වැඩ. ඒ නිසා අද බහුතරයක් ඔය ආනන්තර්ය පාප කර්මයට තමයි හසු වෙලයි. තමන්ට අවබෝධ වෙන්න කලින් කොහේ හරි පොතේ තියෙන එකක් විස්තර කර කර ඉන්න. ඒතකොට මේ පොතේ තියෙන එක විස්තර කරන එක බුදුදහමට අදාළ නැහැ. ඒ නිසා බුදුදහමේ තියෙන්නේ තමන්ට ප්‍රත්‍යක්ෂ වන ස්වභාවයක් අවබෝධ කරගෙන තමන් විසින් මේක පුහුණු වෙන එක. ඉතින් ඒක කවුරු හරි එක්ක බෙදා හදා ගන්න එක ඉතින් යම් වටිනාකමක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ කෝ මේ ධම්ම අවබෝධ වුණාට පස්සේ හුදකලාවෙන් මේ සමාජයෙන් අත මිදලා කැලේට ගිහිල්ලා කඟ වේනෙක් වගේ ඉන්න කිව්වා. කල්යාණ මිත්‍රයෝ ඉන්නවා නම් විතරක් ඔවුන් නැසු කරාන්න නැත්තම් මේ සමාජයට එන්න එපා කියලා තමයි අවවාද කරලා තියෙන්නේ. ඇයි? සමාජයට ආපුහාම නොයෙකුත් අර්බුද. දැන් මේ තියෙන යම් ආර්යකට අවබෝධ වන ධම පොතේ නැහැ. පොතේ නැති එක කියන්න ගියවම මහා අර්බුදයක්. දැන් පොතේ දන්නව තමයි ලියලා තියෙන්නේ. ඔය මරුණට පස්සේ තියෙන විස්තරය තමයි පොතේ තියෙන්නේ. පාංශු කූලෙන් පස්සේ වෙන ඒවා. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මැරෙන්න ඉස්සර වෙලා අත්දකින නිවන. එතකොට අපි මේ මරණයෙන් මත්තේ යන නිවනක් ගැන තමයි කතා. ඒ නිසා මෙන්න මේ මැරෙන්න ඉස්සර වෙලා විඥාණය පවත්වන ස්වභාවය තමයි නිවන කියලා කියන්නේ. එතකොට අපි දැන් දන්නවා මෙන්න මේ විඥාණය හැදෙන්නේ කොහොමද? කොහොමද විඥාණය හැදෙන්නේ? විඥාණය හැදෙන්නේ ඇඟේ තියෙන ඉන්ද්‍රියන් වලට බාහිර අරමුණු ඝට්ටනය. ඇඟේ තියෙන ඉන්ද්‍රියන් වලට බාහිර අරමුණු ඝට්ටනය වෙනවා. එතකොට මේක ඝට්ටනය වෙලා මේ නිර්මාණය වන ශක්තියට තමයි විඥානය කියලා කියන්නේ. මේක දහමේ තියෙනවා. හුඟක් අය මේක තාම පිළිගන්න බෑ. එහෙම දෙයක් වෙන්නේ කියලා. ඇහැට රූප කියලා කියනවා. ඇහැට රූප ඝට්ටනය වුණාම චක්කුම් පටිච්ච රූපේච උපය චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ පසපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන පච්චා භවපච්චා ජාති. මේ ජාති කියන්නේ විඥානය. එහෙනම් ඇහැට රූපයක් ඝට්ටුනම ජාති කියන විඥානය හැදෙනවා. ඒක සමහරව පිළිගන්නේ නැහැ. ඔය මොකක් හරි දෙන්න දොඩවදොඩ ඉන්න පුළුවන් අපේ මුළු ජීවිත කාලය. විඥානය හැදෙන්න වෙනත් ක්‍රමයකට කිය ඉන්න පුළුවන්.
නා බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙන්නේ මොකද්ද? ඇහැට රූපයක් වැදුනහමයි විඥානේ හැදෙන්නේ. කනට ශබ්දයක් වැදුනහමයි විඥානේ හැදෙන්නේ. ඒතර මෙන්න මේ 6 ආකාර ක්‍රියාවලිය නිසා මේ සිත සහ විඥාන කියන ශක්ති වර්ග දෙක ඇති වෙනවා. ඒතර මේ සිත යථාර්ථවත් තේරුම් ගත්තහම ඒ ඇති වෙන විඥානයේ ස්වභාවය තමයි මේ කියන්නේ. එතකොට දැන් අපිට ඇහැට රූපයක් වැදුනහම ඇහැට රූපයක් S2 අරගෙන හිටියොත් ඇහැට රූපයක් ඝට්ටණය වුණාම මොකද වෙන්නේ? විඥානයක්. චක්කුංච පටිච්ච රූපේ චක්කු විඥාන. මගේ නිර්මාණයක් නෙමෙයි මේක. මේ පොතේ තියෙන්නේ මේක. ඇහැට රූප ඝට්ටණ වුණාම විඥානයක්. හැබැයි විඥානය කියන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ අද ඔය බෞද්ධයෝ. පොත්පත්වල විස්තර කරලා නැහැ. මේ විඥානය ඇඟ පුරාම තියෙනවා. මොලේ තියෙනවා. හදවතේ තියෙනවා කියලා විස්තර කරලා තියෙන නිසා විඥානය කොහෙද කියලා තමයි හොයාගන්න බෑ. මේ විඥානය කියලා කියන්නේ මේ ඇස්ට්‍රල් බොඩි එකට. ඒතර මේ ඇහැට රූප ඝට්ටුනම ඇති වෙන විඥාන ශක්තිය මේ ඇස්ට්‍රල් බොඩි එක ඇති වුණොත් එතන විඥාන බීජයක් ඇති වෙලා මව් කුසකට යනවා. ඇහැට රූප ඝට්ටණිය වුණා. ඒකට ඇහැට රූපයක් ඝට්ටුන ගාම සිතයි විඥානය හැදිලා අන්න જાතියක් හදනවා. ඒ මොහොතේ જાති හදනවා. එතකොට මේ ಜಾති කියන්නේ මව් කුසේ දරුවෝ ඉපදෙන ಜಾතියක් නෙමෙයි. ಜಾති කියලා කියන්නේ ඒ මොහොතට ඇතිවන විඥාන ශක්තිය. විඥානය කියන්නේ ශක්තියක් කියන්න දන්නෙත් නැහැ. විඥාන ශක්තිය නැතුනහම නිවන කියන එක දන්නෙත් නැහැ. විඥානේ ඇති වෙන හැටි දන්නෙත් නැහැ. විඥාන නැති වෙන හැටි දන්නෙත් නැහැ. ඔහේ ඉතින් අර කියව ඉන්නවා. ඉතින් මෙහෙම විඥානය කියලා එකක් තියෙනවා. ඒක අවිද්‍යාපත්‍යයෙන් හටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඉතින් ඔය විස්තරය කර කර ඉන්නවා. මේක කොහෙද ඇති වෙන්නේ? මේ තියෙන මේ ශක්තියක් තමයි මේ ඇති වෙන්නේ. එතකොට මේ විඥාන ශක්තිය යම් මොහොතක ඇති වුණොත් ඒ ශක්තිය අනිවාර්යයෙන්ම උප්පත්තියකට සම්බන්ධ වෙනවා මේ සිත සහ විඥාන කියන ක්‍රමයට අනුව හැදුනා. එතකොට එහෙමනම් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විඥාන ශක්තිය හැදෙන ක්‍රියාවලිය අඩපණ කරනවා. එතකොට විඥානයේ හැදෙන ක්‍රියාවලිය අඩපණ කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙල වල ටික තමයි ඔය සම්මාදිට්ඨි සූත්‍රයේ විස්තර කරන්නේ. එතකොට විඥානයේ හැදෙන්නේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මොළය කියන ඉන්ද්‍රියන් හය පදනම් කරගෙන. එතකොට මෙන්න මේ ඉන්ද්‍රියන් හය පදනම් කරගෙන මේ ඇති වෙන ශක්තිය අවබෝධ කරගන්න බැරි වුණොත් අපි සසර කියන ලෝකයට වැටෙනවා. කාට හරි මේ ඝට්ටණය තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒ ඝට්ටන නිසා ශක්තියක් ඇති වෙනයි කියලා තේරුම් ගත්තොත් ඔහුට පුළුවන් නම් මේ ශක්තිය නවත්තන්න. හරි සියුම් තැනක්ම. හරි සියුම් තැන. එතකොට මේ සියුම් ස්වභාවය හැමෝටම තේරෙන්නේ. ඒ නිසා තමයි කියේ පඤ්ඤා වත්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤා. මේ ධම ප්‍රඥාවන්තයින්ට විතරයි දුෂ්ප්‍රඥයින්ට තේරෙන්නේ නැහැ. මේ දුෂ්ප්‍රඥා කියන්නේ වෙන කෙනෙක් නෙමෙයි පදපරමයින්ටයි දුෂ්ප්‍රඥෝ කියලා කියන්නේ. කාට දුෂ්ප්‍රඥෝ කියන්නේ? පදපරමයි. අසත්පුරුෂයා කියලා කියන්නේ පදපරමයි. දැන් පදපරමයා කියලා කියන්නේ පදය අර්ථය අරගෙන ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ පොත්ගුල්ලෝ කියන්නේ. ඒ ත්‍රිපිටකයේ හරි මොකේ හරි තියෙන ඒවා ගොඩක් ගැන ඒගොල්ලෝ දන්නවා. ඒ දැනගෙන ඉන්නවා මිසක් ඒක ප්‍රායෝගිකව ඒගොල්ලෝ දන්නේ නැහැ. දැන් හුඟක් ළමයි ඉන්න අය උසස් පෙළ විෂයන් කරපු අය මා විශාල දැනුමක් තියෙන ඒ විෂයන් ගැන. දැන් සමහර කුෂිකර්මාන්තයේ ඉන්නවා. ඒගොල්ලන්ට ලොකු දැනුමක් තියෙනවා. පැලෑටි බෙදන්න පැලෑටියේ මුල්වල අර පැලෑටියේ මුලේ ප්‍රමාණය කොච්චරයිද මේ පැලෑටියේ මුලේ ප්‍රමාණය කොච්චරයිද කඳ උස වුණාම ඒකේ වට ප්‍රමාණය කොච්චරයිද
ඒ කඳට අනුව ඔයාගේ ඵලදාව ඒ ඔක්කොම ගෝයන් ගහගෙන විස්තර කරනවා. ඒක ඔක්කොම දන්නවා. ඔක්කොම පොතෙන් දන්නවා. හාලා වී ටිකක් කියලා ගෝයන් ටික හදාගන්න දන්නවා. එහෙම තමයි කුෂිකර්ම අධ්‍යක්ෂකවරු ඉන්නේ. මේගොල්ලෝ ඉතින් අර පොතේ දැනුමට එලා ඉන්නවා. හැබැයි ගෝයන් ගහ හදාගන්න දන්නවා. ඉතින් ඒ වගේ ඔය පොතේ දැනුම තිබ්බට වඩන්නේ එක ප්‍රායෝගිකව කරගන්න දන්නේ නැහැ. දැන් විදුලිය කියන්නේ කොහොමද? පරමාණු කියන්නේ කොහොමද? විද්‍යුත් ශක්තිය යන්නේ කොහොමද? ඒ වගේ ඔක්කොම දන්නවා. මම ගිහි කාලේ සයන්ස් කරපු ළමයෙක් ඉතින් ප්‍රතිඵල එනකන් ඔය ඒ කාලේ මම ගෙවල් වයරින් කරනවා. යන් කියලා කිව්වා. දැන් මේ සයන්ස් කරපු ළමයා ඔක්කොම දන්නා මුට මේ නිව්ටන් ප්ලස් වයර් දෙක ගහගන්න දන්නේ නැහැ. විදුලිය උත්පත්ති වුණ හැටි ඉඳලා කියනවා. ඒ වගේ තමයි. ඔය ත්‍රිපිටකයත් උත්පත්ති වුණ හැටි බුදුහාමුදුරන්ගේ උත්පත්ති 500ම කියයි. ඉතින් ඕන කරන එක දන්නේ තමන්ගේ විඤ්ඤාණය නැති කරගන්න හැටි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ ඔය පදපරම ස්වභාවයෙන් ඈත් වෙනකන් මේ නිවන දකින්න අමාරුයි. මේ නිවන කියලා කියන්නේ මේ ආර්ය පරේෂණය. එහෙනම් මේ විඥාණය ඇති නොකර ගන්න වැඩපිළිවෙල. එහෙනම් එතකොට අපි දැනගන්න ඕනේ විඥාණය ඇති කරගන්න නැත්තේ කොහොමද? මේ ආර්ය පරේෂණයෙන් විතරයි මේක කරන්න පුළුවන්. එහෙනම් බුදුදහම කියලා කියන්නේ මොකද්ද? චිත්ත සහ විඥාණය ගැන කරන අධ්‍යයනය. ඒතර චිත්තයි විඥාණය කොහෙද තියෙන්නේ? ශරීරයෙන් බාහිර. දැන් මේක කියනකොට සමහරවිට තේරෙන්නේ ඇයි ඒ? පොතේ තියෙන්නේම කොහෙද? හදවතේ අඩහපතක් වැනි තැනක තමයි සිත තියෙන්නේ. ඕක තමයි කටපාඩම. මේක මේ එළියට යන ඇස්ට්‍රල් බොඩි එක කියලා කොහෙවත් නැහැ. ඉතින් අපි ඒවා ප්‍රත්‍යක්ෂ අවබෝධය කරගෙන මේක කියනකොට පවතින බමුණගේ සූත්‍ර වලට මේක ගැලපෙන්නේ නැහැ. දැන් බමුණගේ සූත්‍ර වලට මේක ගැලපෙන්නේ නැතුනහම අපිට කියනවා අපි දහම් විකෘති කරනවා. ඒගොල්ලන්ට දන්නේ නැහැ ඒගොල්ලෝ කටපාඩම් කරගෙන යන්නේ බමුණු සූත්‍ර ගොඩක්. ඒ නිසා ඒගොල්ලෝ සූත්‍ර කියන එක විස්තර කරනවා. ඒ සූත්‍ර පොතේම තියෙන විද්‍යාත්මක කරුණු තේරෙන්නේ. ඒ නිසා තමයි රෝහිතාස්සට කියන්නේ බ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤමේ සමනකේ ලෝකංච පඤ්ඤාපේ. ඒතර මේ ලෝකෙහිවත් මේ විඥානේ ඇති වෙන්නේ මෙන්න මේ භෞතික ශරීරය පදනම් කරගන්න ඇතින ශක්තිය. එතකොට මේ ශක්තිය නිරුද්ධ කර කර අපිට ඉන්න පුළුවන් නම් අපිට ශක්තිය නිරුද්ධ කර කර ඉන්න පුළුවන් නම් අන්න ඒ වෙලාවට දැනෙන ස්වභාවය තමයි මේ කලාප විභාද සූත්‍රයේදී විස්තර කරන්නේ. ඒතකොට එතන හරි සැහැල්ලු බවක් තියෙන්නේ. නිදහස් බවක් තියෙන්නේ. හැබැයි එතන හැඟීම් දැනෙන්නේ නැහැ. හැඟීම් දැනෙන්නේ නැති නිදහස් ස්වභාවය. අන්න ඒකට තමයි නිරාමිස සුඛය කියන්නේ. ඒතකොට මේ නිරාමිස සුඛය විඳින්න කෙනෙක් නැහැ. ඒතකොට මේ කයට දැනෙනවයි කිව්වොත් එතන නිවන නැහැ. මේ කය නෙමෙයි නිවන් දකින්නේ. ඒතකොට ඕක දහමේ මේක තැනක තියෙනවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලියක් විතරයි. කාරකෝන ක්‍රියාව විජ්ජති. කරන්නේ කරවන්නේ නැති ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය දැනෙන්න කෙනෙක් නැහැ. අන්න එතන තමයි නිවන කියලා කියන්නේ. එතකොට එහෙමනම් මෙන්න මේ ක්‍රියාවලියට සම්බන්ධ වන අංශ 6ක්. ඇහැට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක්, ශරීරයට ස්පර්ශයක්, මනට ධම්මයක් කියන 6 පිළිබඳව විතරයි බුද්ධ දේශනාවේ කතා වෙන මොකුත් නැහැ. එතකොට මේ දලකය මෙහෙම තියාගෙන ඉන්නකොට මේ දලකයට අර වදින බාහිර අරමුණු නිසා තමයි මේ විඥානය හැදෙන්නේ. ඒ නිසා අපි කල යුතු වන්නේ මෙන්න මේ වදින අරමුණු 6ක් තියෙනවා. මේ 6 පුළුවන් තරම් අඩු කරන්න. ඇහැට රූප අඩු කරන්න ඇස් දෙක පිහා ගන්න. කනට ශබ්ද අඩු කරන්න නිශ්ශබ්ද පරිසරයකට යන්න. දැන් මේක කියපුවම ඉතින් කට්ටිය කියන එහෙම කැලේම ඉඳලා කොහොම නිවන් දකින්නේ. බස් එකේ යනකොට උනොත් එහෙනම් මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ කියලා නෑ බස් එලවණ්ඩයි වාහන වල යණ්ඩයි එහෙම කියලා නෑ නිවන් දකින්න නෑ.
අපිට වාහන එලවන්න තහනම්. ඉතින් දැන් වාහන එලවුවට කරන්න දෙයක් නැහැ බිස්සු. බුද්ධ ශාසනය තුළ වාහන එලවන්න තහනම්. ඒකට හේතුව තමයි නිරෝධයේ ඉන්නකොට වාහනයක් එලවනකොට නිරෝධයට ගියොත් එහෙම මහ විශාල විනාශයක් වෙනවා. Tamanටත් විනාශයක් වෙනවා, බාහිර අයටත් විනාශයක් වෙනවා. ඒ නිසා තමයි හාමුදුරුවරුන්ට වාහන එලවන්න තහනම්. එතකොට මේ වාහන එලවන ගමන් සංඥා නැති වුණොත් එයා නිරෝධයට යනවා. මොන නිරෝධය වෙනවද මොකුත් පේන්නේ නැහැ. පේන්නේ නැතුම කියලා හප්ප ගන්න. ඒ නිසා මේ වෙන වැඩ කර කර නිරෝධයට යන්න බෑ. පොල් ගගා, අතු ගගා එහෙම යන්න බෑ. එතකොට මෙතෙන්ට යන්න පුළුවන් ඉන්නේ මේ ක්‍රියාවලින් මිදුණ කෙනෙකුට විතරයි. ක්‍රියාවලින් මිදුණ කෙනෙකුට විතරයි. එහෙනම් මේ ක්‍රියාවලියෙන් මිදෙන්නේ කොහොමද අපි? මේ ක්‍රියාවලියෙන් මිදෙන්නේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය අක්‍රිය කරන්න ඕන. ඉතින් මේක අපි හිතලා කරන්න ඕන. ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයට දුන්න ඇස් දෙක අරගෙන රූපේන රූපේන පේන විඥාන හැදෙන. එහෙනම් අපි කළ යුතු දේ තමයි රූප පේනවා නම් ඇස් දෙක වහගන්න. එතකොට ඇස් දෙක වහගත්තාම හැඩ රූප කියන ඒ විඥාන ක්‍රියාවලිය වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට ඇහැට රූප පදනම් කර ගන්නා නිරෝධයකට අපි යනවා. කනට ශබ්ද නැති තැනකට යනවා. දැන් දිවට රස නැති තැනකට යන්න බෑ. ඒක බොරුවක්. දිවට රසය වදිනකොට මොකද වෙන්නේ? දිවට මොකක් හරි වදිනකොට මේකේ රසයක් දැනෙනවා. දැන් මේක පොතේ තියෙන වෙන විදියක්. රහතන් වහන්සේලාට රස දැනෙන්නේ නැහිලු කනකොට. ඉතින් ඒ විඤ්ඤාණ නිරෝධ කරලා තියෙනවා රස දැනෙන්නේ. ඉතින් ඒක තමයි අර පොතේ තියෙන දැනුමට මේ ධම ගලපන්න ගමු නිවන වෙනවා. එතකොට මේ ආහාර ගන්නකොට රස නැතුව ආහාර ගන්න බෑ. එතකොට ආහාර ගන්නකොට රසයක් දැනෙනවා නම් ඒ රසය දැනෙන්නේ විඤ්ඤාණයට. එතකොට ඒ විඤ්ඤාණය නිරුද්ධ කරන්න බෑ. ඇයි ඒ? ඒ රසය ඇවිල්ලා ඉවරයි. ඉතින් ඒ නිසා ඔය හය ආකාර කියලා තිබ්බට ඔය හය ආකාරයෙන්ම ක්‍රියාකාරීත්ව කර කර නිරෝධයට යන්න අමාරුයි. එහෙනම් මේ නිරෝධය කියන්නේ කුමක්ද? මෙන්න මේ විඥාන ක්‍රියාකාරීත්වය නැති කිරීම තමයි නිරෝධය කියලා කියන්නේ. විඥාන ක්‍රියාකාරීත්වය නැති කිරීම තමයි නිරෝධය කියලා කියන්නේ. එහෙනම් විඥාන ක්‍රියාකාරීත්වය ඇති කිරීම තමයි මොකද? සසර කියලා කියන්නේ. විඥාන ක්‍රියාකාරීත්වය නැති කිරීම නිරෝධයයි. විඥාන ක්‍රියාකාරීත්වය ඇති කිරීම. එතකොට මේ විඥානය කියන්නේ එනර්ජි එකක්, ශක්තියක්. එතකොට මේ ශක්තිය හැදෙන්නේ කොහොමද? ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, ශරීරයට මනස තමයි. ඉතින් මේකට වඩා වෙන විකල්ප නැහැ. හැබැයි කවුරු හරි විචාරිය මොකක් හරි දෙයක් උට වෙස්සවඩියක් තියනවායි කියලා කවුරු හරි කියනවා. ඒකට අරියා මොකද කරන්නේ? ඊට වැඩි දේ හොයන්න යනවා. ඒ හොයන්න ගියුවාට තාම මොන හරි හම්බ වෙනවා. එයා දිනන හම්බෙන්න දෙන්නේ නිවනයි කියලා. ඒක නිසා තමයි පොත් 10 ගණන් ලියවෙන්නේ. එක එකනා එක එක ක්‍රම අනුගමනය කරනවා. ඒතර බුද්ධ ශාසනය තුළ හිම වෙන විකල්ප නැහැ. ඒකා යනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. මේ සත්‍යයේ විසුද්ධිය එකම මග මෙච්චරයි. සමහරවිට මේ තොටුපොළවල් ගානාවක් තියෙන ඕන තොටුපොළකින් බහින්න පුළුවන් කියලා. එහෙම තොටුපොළව කතාවක් නැහැ. එකම එක තොටුපොළයි තියෙන්නේ. එතනින් විතරයි බහින්න ඕනේ. මොකද්ද බහින්නේ? සතිය කියන තොටුපොළට විතරයි බහින්න ඕනේ. මේ සතිය බහින්න එක තමයි කරන්නේ. එහෙනම් අපි හැම වෙලේම සතියෙන් නැත්තම් අපි අසීයෙන් ඉන්නේ. ඉතින් මේ සතිය පිහිටවන්න අර යම් ඉරියව්වකට පත්තල එහෙම කරන්න ඕනේ. ඉතින් එහෙම බැරි අය කුමන හෝ ක්‍රමයක් පදනම් කරගෙන මේ සතිය පිහිටවන්න එක පුහුටවලා හුරු වෙන්න ඕනේ. ඒ සතිය පිහිටුන හුරු වෙන්න ඕනේ. ඒ සතිය පිහිටලා හුරු වුණාම තමයි අපිට දැනෙන්නේ මෙන්න දැන් විඥාන හදනවා මෙන්න විඥාන හදන්නේ නැහැ. නිසා තමන් නිතර මේ සතිය හදන්නේ නැති අභ්‍යාසය කරන්න ඕනේ. එතකොට සතිය හැදෙන්නේ නැත්තේ එන අරමුණ පිළිබඳ සිහියෙන් හිටියොත් විතරයි. එන අරමුණ පිළිබඳ සිහියෙන් හිටියේ නැත්තම් සතිය හැදෙනවාමයි. ඒකම ලක්වන්නේ. ඒක නිසා තමයි බුදු දහමේ කියන්නේ මේ ලෝකේ එක ක්ෂණයක්වත් අගය කරන්න එපා කියලා. එක ක්ෂණයක් ඇල්ලුවොත් ලෝකෙට වැටෙනවා.
ඉතින් මේ අධ්‍යයනය තමන් විසින් සිදු කළ යුතුයි. ඔය අධ්‍යයනය ලේසි අධ්‍යයනයක්. එතකොට ඔක ඒ අධ්‍යයනය යම් යම් අවස්ථාවලදී පැහැදිලි කරන්න ගියපුවාම මහා විශාල දෙයක් වගේ පේනවා. සත්‍යං සත්තෝ පටිසන්ධි පච්චයාකාර මේවච දුද්දසා චතුරා ධම්මෝ දේසේ කුංච සුදුක්ඛ. මේ චතුරාර්ය සත්‍ය මේ නිවන අවබෝධ කරගන්න ලේසිලු පැහැදිලි කරන්නලු අමාරු. ඇයි පැහැදිලි කරන්න අමාරු? මේ පැහැදිලි කරන්න යන්නේ කාටද? පද්ද පරම පෘථග්ජනයන්ටයි මේ කියන්නේ. ඒ පද පරම පෘථග්ජනයට කියන්න මොකද වෙන්නේ? එයාගේ මතයෙන් ගැලවෙන්න කැමති නෑ පෘථග්ජනයා. ගැලවෙන්න කැමති නැතුනම එතන ගැටුම්. එතකොට මේ පෘථග්ජනයා තමන්ගේ ධිට්ඨිය තුළ හිර වෙලා ඉන්නේ. ඒ හිර වෙන නිසා එයාට මේ සත්‍ය උදහම කියලා දෙන්න අමාරුයි. ඒ නිසා බුදුදහමේ තියෙන්නේ නිරෝධයට යන්න නම් ඒ නිරෝධයට යන පරිසරයක් හදාගන්න එක හොඳයි. ඒ පරිසරයක් හදාගෙන තමන්ගේ විඥාන ශක්තිය නැති කරන ප්‍රායෝගික වැඩපිළිවෙල ප්‍රැක්ටිස් කරන්න. අන්න ඒකට තමයි භාවනාව කියලා කියන්නේ. ඉතින් ඒ භාවනාව කලන්න නැතුව අපිට අත්දකින්න නැතුව මේක ටිකක් විස්තර කරන්න අමාරුයි. ඒ නිසා මේ විඥානය නිරුද්ධ කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙල තමයි මම ඔය කියන්නේ දවසකට පැය 4 ගානවා අපි කරන්නේ. එහෙම කරන්න මේක හුරු වීමකට ලක් වෙනවා. ඒ නිසා අපි බලමු පැය